කලිද්දක වෙනකන් තියෙනවා. නෑ නෑ. ගලවන්න බෑ මේ. කිසිම හේතුවකින් ගලවන්න. අනික තමයි යට ඇඳුමක්වත් තියන්න බෑ නිකන් දාන්න ඕනේ. දැන් නම් මුත්‍රා ඒවා මේවා ඉවත් කරන්න බැරුව යනවා. ඇදෙනව නේද? ඇදෙනව නේද? මේක ලිවර් කරන්න ඇදෙනවා. හොඳට ඇදලා සෙන්ටර් කරගෙන ගානට සෙට් කරන්න. විතරම අපි යහට මෙහාට කරලා නෙවෙයි මෙහෙම ඇඟිල්ලෙන් වගේ යහට මෙහාට කරලා සෙන්ටර් එක ගන්න ඕන. ඒකම මෙතනට වැලි ටියුබ් එක තියලා හිර කරලා හදාගන්න. ටියුබ් වගේ මහගන්න මේ රෙදි වලින්. ඒකට වැලි පුරවලා කෙරවල ගැට ගහලා මේ මෙහෙම හිර කරන්න. එතකොට මේකේ සෙන්ටර් එක වෙනස් වෙනවා. එහෙනම් අපි රෙදි කැලි පුළුන් මේවා තිබ්බට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. එතන බුරු නෝ. ඇඩ්ජස්ට් කරන්න. ඒව කරන්න බෑ. සෙන්ටර් එක ගන්න විතරයි පුළුවන්. සෙන්ටර් එක බලලා ගන්න වටෙන් හිර ගන්න විතරයි පුළුවන්. දැන් මේ හරියම කැඩලා දෙනවා මේ හරියම අලවල අදින්න. මේ දැන් ඉමෝගෝනි වෙන කැල්ල තියෙන තව උඩට බලවන්න පුළුවන්. මෙතනම අපි බලන්නේ කැඩිච්ච තැනට පහලින් අලවන්න. බටහිර එහෙම එකක් නැහැ. ඒගොල්ලෝ ඉතින් අලවනවා. අපි බලන්නේ අරකට බේත් දැන් කීයක් හරි ගන්නත් ඕනේ. ඒක තියෙන්නේ. අට ගහලා අලවන්න අදින්නයි වෙන්නේ. සාමාන්‍යයෙන් මේ TVL එකේ ප්‍රොක්සිමල් ලෙන්ඩ් එක හරියට කියලා තිබුණේ. මේ විශ්ේ බලන්නේ නේද? මෙතනින්ද? ඔව්. ඉතින් මේ හරියටම අලවන්න පුළුවන්. එහෙටම ගිහලා. ඔව්. කොහොමද බේත් බැඳන තැනට මේ කැඩිච්ච තැනට අලවන්නේ ඊට පල්ලෙම. ඒක මෙහෙම ගන්නට වැලි ටියුබ් දාලා හිර කරාම ඕන. මේක තමයි මේ ටික බලන්නේ. ඔව් ඔව්. ඒක වෙනස් කරන්න බෑ. මේ බැඳාම පොඩක් හරි වෙනස් කරලා මේ රෙදි මේවල රෙක්සින් වගේ එකක් පාවිච්චි කරන්න බෑ. මේවට දෙත්ත තමයි පාවිච්චි කරන්නේ ලංකාවේ. පුළුවන් රෙක්සින් එකේ ප්‍රශ්න ඇති මම හිතන්නේ. මේ වගේ කපුරු රෙදි පාවිච්චි කළා මොකක් ප්‍රශ්නයක් නැහැ. රෙක්සින් එකට ගාඩි තමයි පස්සේ ඔයාලා ගෙදර කරලා බලන්න. පේෂන් සම්පූර්ණ හාන්සියලා ඉන්න ඕනේ. පේෂන්ගේ අතරින් උඩ සම්පූර්ණ පිරිසිදු කරන්න හැකියාව තියෙනවා. දැන් මෙහෙම ඉන්නකොට ඇත්තෙන්ම එයාට කැතීටස් නැතුවට පිරිමි කෙනෙකුට නම් මුත්‍රා කරන්න පහසුයි. බෝතලයක් හරි මොකක් හරි උපකරණයක් දීලා මුත්‍රා කරන්න පුළුවන්. කාන්තාවකට වුණත් ඉතින් ඒගොල්ලෝ ඉන්න පරිසරයක මුත්‍රා කරන්න හැකියාව තියෙනවා. රයිට්? දැන් අර විතතිය දැම්මොත් නම් දාන්න ඕන කැතීටස් ඕන. මල පහ කරන්න ඕනනේ මේ පොලිතින් කොළ තමයි පාවිච්චි කරන්නේ ගොඩක් දුරට. මෙයා පිරිසිදු කිරීමේ හැකියාව උඩරින්ම තියෙනවා මේ කියවලා. අනික අර ඉන්න පොසිෂන් එක වෙනස් කිරීමේ හැකියාව හොඳටම තියෙනවා. දැන් අරක දැම්මම මේ ඇන්ගල් එකට ඉන්න ඕනේ දෙකට. මේකෙන් ප්‍රෙෂර් තියෙන අයට ගඩ් වල ප්‍රශ්න තියෙන අයට ගඩ් තුනී අය ගඩ් කොට් වෙන වැඩි ඒ වගේ අයට දෙන ඖෂධත් එක්ක ප්‍රශ්න එනවා. අර එහෙම මෙහෙම ඔළුව පල්ලෙහාට ගන්නවා. රයිට්. ඇත්තටම මාංශ පේශිය ඇතනකොට මැද ගුණ එකට කැවිලි සෙට් වෙනවා. ඒකට බලන්නේ මේක හිර වෙලා තියෙනවා. මේ බලන්න ඇඟට හිර වෙලා තියෙන හොල්ලන්න ඕනේ. ඉතින් ඇඳුම් යට ඇඳුම් පාව ඉවත් කළා මෙතනට වින්න රෙදි වගේ එකක් කියලා තමයි දාන්නේ. ඔව් එහෙම ටච් වුණාම යකඩ වලින් ප්‍රශ්න එනවනේ. මම පොඩ්ඩක් ඕන දෙයක්